ඔන්න ඉතින් යාළුවනේ ඔයාලව අදත් අපේ CBV Creations YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි පොසොන්නේ රාදපු මිහින්තලේ ගැන. ඉතින් වීඩියෝ කරන්න කලින් කියන්න ඕනේ ඔයාලා අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපි subscribe කරන්න. ඒ වගේම තමයි ඊට පැත්තේ තියෙන bell icon එකත් all දාලා ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. හරි ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත මීදු හාමුදුරන් ඇතුළු පිරිස. අපි මේක අතින් ඇඳලා තමයි මේ විදිහට හදාගත්තේ. දැන් ඔයාලට පේනවා ඒකේ පිටිපැස්ස මේ කාඩ්බෝඩ් එක පොඩ්ඩක් නැමිනි හින්දා අපි ලී භාවිත කරලා ලස්සන ප්‍රේම් එකක් හදාගත්තා. ඒ ප්‍රේම් එකට අපි මේ ඇඳගත්ත කාඩ්බෝඩ් එකේ තියලා අලවලා තියෙන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ අපේ මිහින්තලේ ප්‍රධාන චරිතය කියන්නේ දේවනපිතිච්ච රජතුමා. ඒකේ අපි මේ දේවනපිතිච්ච රජතුමා වතින් ඇඳලා තියෙන්නේ. ඒ වගේම මේකේ දේවනපිතිච්චගේ අත් දෙක විතරක් අපි වෙනම සියලා සෙට් කරලා තියෙන්නේ. මොකද අත් දෙක يعني දුන්න වැඩ කරන්න ඕනේ හින්දා අපි ඒ දුන්න ඊතලේ වැඩ කරන්න අපි පොඩි මුදු දෙයක් භාවිත කරලා තියෙනවා. මේ විදිහට තමයි අපි තිස්සගේ අත් දෙක තිස්ස රජතුමාට දීලා සෙට් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති තිස්ස රජතුමාගේ අත් දෙක වැඩ කරන්න අපි දාලා තියෙන මෝටරේ. හරි ඉතින් මේ ඉන්නේ අපේ මිහින්තලාවේ මුවා. අපි මුවාවත් ඇඳලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේ යට හරියෙන් පේන්නේ අපේ මුවාගේ කකුල් දෙක වැඩ කරන්න අපි යොදාගත්ත ගැජට් එක. මේ තියෙන මුවාගේ පිටිපැස්ස ඔයාලට පේනවා ඇති. ඒකත් අපි කලින් වගේම ලී ප්‍රේම් එකකට ගහලා ටික හයියට හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මුවාගේ අපි කකුල් දෙක සෙට් කරලා තියෙන විදිහ. අපි කකුල් හතර වෙන වෙනම තමයි මුවාට දීලා සෙට් කරේ. මොකද කකුල් හතර වෙන වෙනම වැඩ කරන්න ඕන හින්දා. ඒ වගේම මුවාට අපි කකුල් දෙක සෙට් කරලා තියෙන්නේ පෑන් බටයක් භාවිත කරලා. ඉතින් මේ තියෙන්නේ අපි මුවාගේ කකුල් වලට යොදාගත්ත මෝටරේ. මේක ගියර් මෝටරයක්. ඒ වගේම අපි මේ ගියර් මෝටරේට දෙපැත්තෙන් රවුන්ඩ් එකක් තියලා අලවලා ඒකේ තැනකට මේ ස්පෝකම් දෙකක් භාවිත කරලා ඒක මුවාගේ කකුල් දෙකට දීලා තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් ඒක වැඩ කරන්නේ. ඔයාලට ඒක තව ටිකක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මුවාගේ හැම කකුලකටම දාගත්ත ස්පෝක් එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේකට හදාගත්ත මිහින්තලා ගල. ඔයාලට මේ පේන්නේ මිහින්තලාවේ මුල්ම ගල කියන්නේ යටින් පිහිටන ගල. අපි ඒක මුලින්ම කියන්නේ ලී වලින් ගලේ හැඩයට ප්‍රේමයක් හදලා ඒකට කාඩ්බෝඩ් දාලා ඒක කළු පාට කරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අපි ඒක අවශ්‍ය තැනම තමයි හදාගත්තේ. දැන් ඔයාලට පේනවා ඇති අපේ කියන්නේ මුවා වැඩ කරන විදිහ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපි මුවාගේ කකුල් දෙක වැඩ කරන විදිහ හදාගත්තේ. ඔය තියෙන්නේ තිස්සගේ අත වැඩ කරන විදිය. අපි මේකට යොදාගත්තේ රිමෝට් ෆෑන් එක දෙපැත්තට කරගෙන මෝටරයක්. ඕකේ මොකද එක තැනක මෝටරේ වැදුනහම අනිත් පැත්තට ආයෙ කරගෙන ගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මිහින්තලාවේ පිටිපැස්ස. ඒ වගේම අපි අපේ කැරක්ටර්ස් දෙකට කියන්නේ තිස්සටයි මුවාටයි එළියෙන විදිහට අපි පොඩ් 10 ෆ්ලෑෂර් දෙකක් භාවිත කරලා දෙනවා. ඒ වගේම තව අපි ලස්සනට පොඩි ලයිට් එකකුත් හදාගත්තා.
වීඩියෝ එක ඉවරයි. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ අදහස් comment කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය වේවා.